ඔයා හෝ ඔයා ආදරය කරන කවුරු හරි නින්දේදී හයියෙන් ගොරවනවාද? ගොරවන එක හානිකර නොවන බවක් පෙනෙන්න පුළුවන්. නමුත් ඒක ඔයාගේ නින්දට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට දිවා කාලයේ වෙහෙසක් දැනෙන්නත් පුළුවන්. සහ ඔයාගේ සම්බන්ධතාවයට පව බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා ගෙදරදී පහසුවෙන් හදාගන්න පුළුවන් ජූස් එකක් ඔයාගේ ශ්වසන මාර්ග ස්වභාවිකව විවෘත කරලා කිසිම ශබ්දයක් නැතුව හොඳ ගැඹුරු නින්දකට සහාය වෙනවා කිව්වොත් ඔයා මොකද කරන්නේ? අද අපි ඔයාට ලෙමන් හෝ දෙහි, ඉඟුරු, ඇපල් සහ කැරට් වලින් හදාගන්න පුළුවන් සුවපාසු නින්දකට යන ජූස් එකක් ගැන හඳුන්වලා දෙනවා. මේකෙන් ඔයාට හුස්ම ගැනීමට පහසු වෙනවා වගේම දැවිල්ල අඩු කිරීම සහ රාත්‍රියේදී හොඳ සුවපාසුවක් ලැබෙනවා. එහෙනම් ඒ ගැන දැන් අපි බලමු. ඊට කලින් නින්දේදී ගොරවන හේතුව ගැනත් දැනගමුද? නිදිනකොට වාතය ගලා යාම අර්ධ වශයෙන් අවහිර වුණහම ගොරවන ශබ්දය ඇති වෙනවා. මේක උගුරේ සහ නාසයේ පටක කම්පණය වීමට හේතු වෙනවා. අන්නේ පටක කම්පණය වෙනකොට ගොරවන ශබ්දේ නිර්මාණය වෙනවා. මේකට පොදු හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි නාසයේ තදබදය. ඒ වගේම අධික ශ්ලේෂ්මල නිසාත් උගුරේ දැවිල්ල නිසාත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා නිදිනකොට දුර්වල ඉරියව් වලින් නිදිනවා නම් ගැරවීම ඇති වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි ඔයා අධික බරකින් යුක්ත වීම. ඒ වගේම ඔයා දුම්පානය හෝ මත්පැන් භාවිතා කරනවා නම් අන්න ඒකත් මේ සඳහා බලපානවා. තවත් හේතුවක් තමයි ඔයාගේ උගුරේ දුර්වල මාංශ පේශි පැවතීම. දරුණු වශයෙන් ගොරවන ශබ්දයේ තියෙනවා නම් මේකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී හැකි. නමුත් සාමාන්‍යයෙන් ගොරවන ශබ්දය සමහර විට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවල යම් යම් වෙනස්කම් සිදු කිරීමෙන් සහ ස්වභාවික පිළියම් මගින් මඟ හරවා ගන්න පුළුවන්. ඔයාට සංසුන් රැයක් ගත කිරීමට සහාය වන මේ ජූස් එක හදා ගැනීමට මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. මධ්‍යම ප්‍රමාණයේ කැරට් තලයක්, ඇපල් ගෙඩියක්, ලෙමන් හෝ දෙහි ගෙඩි භාගයක යුෂ, කුඩා නැවුම් ඉඟුරු කෑල්ලක් සහ වතුර වීදුරු භාගයක් විතරයි. මේ සෑම අමුද්‍රව්‍යයක්ම ඔයා නිදිනකොට හුස්ම ගැනීමට උපකාරී වන අද්විතීය ප්‍රතිලාභ ලබා දෙනවා. අන්නේ ගැනත් අපි දැනගමු. ලෙමන් හෝ දෙහි. ලෙමන් සහ දෙහිවල විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒවා ශ්ලේෂ්මල ගොඩනැගීම අඩු කිරීම සහ නාසයේ මාර්ගයන් නවීර නොවී පැහැදිලි කිරීමට සහාය වෙනවා. ඊළඟට බලමු ඉඟුරු ගැන. ඉඟුරු එහි ප්‍රතිගිනි අවුලු වන ගුණාංග සඳහා ප්‍රසිද්ධයි. ඒවා ඔයාගේ ශ්වසන මාර්ග තද වෙලා වගේ තියෙනවා නම් ලිහිල් කර ගැනීමට සහ උගුරේ වේදනාව සමනය කර ගැනීමට උපකාරී වෙනවා. ඇපල්. ඇපල් වල ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සහ සජලනය සඳහා සහාය වන පෝෂක පදාර්ථ අඩංගු වෙනවා. සජලනය කියන්නේ ඔයාගේ ශරීරයේ ඇති වතුර ප්‍රමාණය අඩුවීමට ඉඩ නොදී පවත්වා ගැනීමයි. අන්න ඒක ඔයාගේ සමස්ත ශ්වසන සෞඛ්‍යයට උපකාරී වෙනවා. ඊළඟට කැරට්. කැරට් වල බීටා කැරෝටින් සහ විටමින් බහුලව පවතිනවා. ඒවා ප්‍රතිශක්තිය සහ සෞඛ්‍ය සම්පන්න හුස්ම ගැනීමක් සඳහා සහාය වෙනවා. දැන් අපි බලමු ජූස් එක හදාගන්නේ කොහොමද කියලා. මේක අපිට වැඩි මහන්සියක් නැතුව සරලව හා ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම සියලුම අමුද්‍රව්‍ය හොඳින් හොදගන්න ඕන. ඊට පස්සේ ඇපල් සහ කැරට් කුඩා කෑලි වලට කපා ගන්න. කැරට්, ඇපල්, ඉඟුරු සහ වතුර වීදුරු භාගය බ්ලෙන්ඩර් එකට දාලා සිනිඳු වෙන තෙක්ම බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ ඒකට නැවුම්, ලෙමන් හෝ දෙහියුෂ මිරිකා ගන්න. අවසානයේ හොඳින් මිශ්‍ර කර කල් තියාගන්නේ නැතුව නැවුම පානය කරන්න. හොඳම ප්‍රතිඵල සඳහා ඔයා නිදාගන්න පැයකට විතර කලින් මේ ජූස් එක බොන්න. ස්වභාවිකව ගෙරවීම අඩු කිරීමට මේ ජූස් එකට අමතරව මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපදිනවා නම් වඩාත් හොඳයි. ඔයා උඩුපෙළි අතර නැතිව පැත්තකට හැරිලා නිදාගන්න. ඔයාගේ නිදන කාමරයේ වාතය පිරිසිදුව හා තෙතමනේ සහිතව තබා ගන්න. දිවා කාලයේදී හොඳට වතුර බොන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්නත් අමතක කරන්න එපා. දුම්පානයෙන් වළකින්න. සියුම් එහෙමත් නැත්නම් හිමිහිට හුස්ම ගැනීමේ අභ්‍යාස උත්සාහ කරන්න. මෙන්න මේ වගේ ජීවන රටාවේ කුඩා වෙනස්කම් නිසා ඔයාගේ නින්දේ ගුණාත්මක භාවයේ විශාල වෙනසක් ඇති කරගන්න පුළුවන්. ගොරවන එක ඔයාගේ සෞඛ්‍යයට සහ නින්දට යන දෙකටම බලපාන්න පුළුවන්. නමුත් ස්වභාවික පුරුදු සංසුන් වඩාත් විවේකී රාත්‍රියෙන් සඳහා ප්‍රයෝජනවත් වෙනවා. එනම් ඉතින් මේ ලෙමන් හෝ දෙහි, ඉඟුරු, ඇපල් සහ කැරට් ජූස්
ඔයාගේ නින්දට යන දිනචර්යාවේ කොටසක් ලෙස උත්සාහ කරලා ඒක ඔයාට වඩාත් ප්‍රබෝධමත් බවක් දැනීමට උපකාරී වෙනවද කියලා බලන්න. ඔයා මීට කලින් ගොරෝන එක සඳහා ස්වභාවික පිළියම් උත්සාහ කරලා තියෙනවද? තියෙනවා නම් අනිත් අයටත් දැනගැනීමට පහතින් කමෙන්ට් කරගෙනම යන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ වගේ තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න. අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම නිරෝගීව සිටින්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.